මෛත්‍රියේ පාසටහන් මහා සංඝරත්නයේ ආධ්‍යාත්මික මෛත්‍රියේ පාසටහන් පාදයාත්‍රාව සතර දෙසින් අනුරාධපුරයට ඔබත් සහභාගී වන්න. තෙරුවන් සරණයි. මෛත්‍රියේ පාසටහන් ගැන ඔබට හඳුන්වා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මේ දිනවල ජාත්‍යන්තර වශයෙන් ලෝක සාම පාගමනක යෙදෙන ගෞරවනීය මහා සංඝරුවන පිළිබඳව කතා බහ කරනවා. මේ අතරෙම බොහෝ දෙනෙකුගේ අදහසක් තිබෙනවා, යෝජනා කරලා තිබුණා ශ්‍රී ලංකාවේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා. මට දැනෙනවා මේ මෛත්‍රියේ පාසටහන් එවැනිම වූ මෛත්‍රී සහගත හිතේ සාමය වඩවා ගන්නට පුළුවන් පාසටහන්ම වේවි කියලා. මේ ගැන විමසන්නට මම ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටියා මෛත්‍රී පාසටහන් අනුශාසක පූජ්‍ය තිරිකුණාමලේ සමිත වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම මෙහි ජාතික සංවිධායක සමරසිංහ අප්පුහාමි මහත්මයාට ආරාධනා කර සිටියා. අයිබන් සමරසිංහ මහත්මයා. අපේ ගෞරවනීය හාමුදුරුවනේ, මොකක්ද මේ මෛත්‍රී පාසටහන්? මූලිකවම අපි මෛත්‍රියේ පාසටහන් පාදයාත්‍රා පෙළහර තුලින් බලාපොරොත්තු වෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් රටට ආශිර්වාද සිද්ධ කරමින් මහ ජනතාව තුළ මෛත්‍රී සහගත සිතුවිලි වැඩි වර්ධනය කිරීමේ අරමුණින් සිද්ධ කරන පූජාමය භාවනාමය වැඩසටහනක් හැටියටයි අපි හඳුන්වා දෙන්නේ. මෙහිදී අපි මූලිකවම බලාපොරොත්තු වෙනවා සතර දෙසින් වඩින මහා සංඝරත්නය අනුරාධපුර පූජා නගරේ රුවන්වැලි සෑයට එකතු පහදු වෙලා මේ පූජාමය පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි. මෙහි සංවිධාන කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? මේ සංවිධාන කටයුතු අපි මූලිකවම සැලසුම් කරලා තියෙන්නේ ලංකාවේ ලන් දෙසින් වැඩම කරන මහා සංඝරත්නය එකතු කරගෙන අනුරාධපුර නගරයට වැඩමවීමට තමයි කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. එහිදී අපි මේ වැඩසටහනේ ජාතික සංවිධායක හැටියට සමරසිංහ අප්පුහාමි මහත්මයාව පත් කරගෙන කටයුතු කරනවා. සමරසිංහ මහත්මයා ඒ කටයුතු මූලිකව සංවිධානය කරනවා. හොඳයි. ඔබ වහන්සේ සඳහන් කරන සමරසිංහ අප්පුහාමි මහත්මයා තමයි අප අසල මේ සිටින්නේ. සමරසිංහ අප්පුහාමි මහත්මයා ජාතික සංවිධායකවරයා හැටියට මෛත්‍රී පාසටහන් පිළිබඳව අපට මොනවද කියන්නේ? මෙම පාගමනේ අපේ අරමුණ වෙන්නේ පසුගිය කාලේ ලංකාවේ අපේ ප්‍රජාවට අත්වූ ස්වභාවික ව්‍යසනයන්, ඒ වගේම ලෝක ප්‍රජාවට අත් වෙලා තියෙන ස්වභාවික ව්‍යසනයන්, ඒකට ජාතීන් අතරපත් වෙලා තියෙන අසමගිකම්, එතකොට වෛරී ස්වභාවයන් ඒවා දුරු වෙලා මෛත්‍රී සාගත සිතුවිලි ජනයා තුළට ආවර්තීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මේ අරමුණ තවත් විස්තර කළොත් එහෙම. මෙහි මූලික සංවිධාන කටයුතු සිද්ධ කරන්නේ දේශීය වශයෙන් අප පිටවාගත් ඉනලයිට් ෆවුන්ඩේෂන් ආයතනය වලින් තමයි මෙහි සංවිධාන කටයුතු සිද්ධ කරන්නේ. අපේ හම්බුරුවනේ මොකක්ද මේ ආයතනය? ඉනලයිට් ෆවුන්ඩේෂන් ආයතනයේ මූලික අරමුණ හැටියට පුද්ගලයා තුළ උප්පත්තියෙන් පවතින මෝහාන්ධකාරය දුරු කරමින් අභ්‍යන්තර ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කිරීමේ අරමුණින් මේ ඉන්ටර්නෙට් ෆවුන්ඩේෂන් ආයතනයේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. මේ වැඩසටහන් අතර එක් වැඩසටහනක් හැටියටයි අපි ශ්‍රී ලංකාව තුළ ආධ්‍යාත්මය වැඩි වර්ධනය කර ගැනීමේ අරමුණින් මේ මෛත්‍රී පාසටහන් වැඩසටහන එක් වැඩසටහනක් හැටියට අපි සංවිධානය කරනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ. මේ ජාතික සංවිධායකවරයා හැටියට සමරසිංහ අප්පුහාමි මහත්මයා කොහොමද දැන් මේ මෛත්‍රී පාසටහන් පාගමනක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ? අපි මෙම පාගමන සංවිධානය කරන්නේ ශ්‍රී ලංකාවේ සිව් දෙසින්ම අනුරාධපුර නගරයට
භික්ෂුන් වහන්සේලා ගිහි පැවිදි දෙපාර්ශ්වයටම සහභාගී වෙන්න පුළුවන්. රටට, ජාතියට, ලෝක ප්‍රජාවට මෛත්‍රිය වඩන එක තමයි මෙමගින් සිද්ධ වෙන්නේ. ඒකෝට පිරිස් සජ්ජායනාවක් මැද්දේ ස්වාමීන් වහන්සේලා සක්මන් භාවනාවක් කිරීම තුළින් මේ පාගමන අනුරාධපුරයට එන්න තමයි අපේ තීරණය තියෙන්නේ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසටනේ. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස. හොඳයි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අත්‍තරම මේ වගේ දෙයකින් තියෙන ප්‍රයෝජනය මොකක්ද මේ වෙලාවේදී වර්තමානයේදී? මහත්තයා අපේ මහත්තයා ඉදිරිපත් කළ කාර්යයට මම තව කාරණා ටිකක් එකතු කරන්න අවශ්‍යයි. අපි මේ පාගමනේදී පිරිත් සජ්ජායනය සිද්ධ කරනවා. පිරිත් සජ්ජායනා රතයක් භාවිතා කරනවා අපි. මගින් අපි බලාපොරොත්තු වෙනවා රටේ සිද්ධ වෙච්ච වේසනයන් තුලින් රටට වෙච්ච ආපදාවෙන් සිද්ධ වෙලා තියෙන පරිහානි තත්ත්වයන් සඳහා ආශිර්වාද කිරීම රට තුලින්ම ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි හැම දිනේ අවසානයේදීම අපි මහා සංඝරත්නය වැඩ සිටින විහාරස්ථානය මූලික කරගෙන ධර්මදේශනා මාලාවක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ විහාරස්ථානයේ අපි තුන් සූත්‍ර සජ්ජායනාව සිද්ධ වෙනවා. ඒ වගේම මෛත්‍රී භාවනා වැඩසටහනක් අපි සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සතර දෙසින් වැඩම කරන මහා සංඝරත්නයේ පාදයාත්‍රාවන්ගේ එකතු වීම සිද්ධ වෙන්නේ ජයශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය අභිමුව සිද්ධ වෙනවා. අපි එහිදී සංවිධානය කරලා තියෙනවා සර්වරාත්‍රික ධර්මදේශනා මාලාවක් ලංකාවේ ධර්මදර විනයදර මහා සංඝරත්නය ධර්මදේශනාවන් මාලාවක් සිදු කිරීම සිදු කරනවා. ඒ ආකාරයට තමයි අපි මේ වැඩසටහනේ කටයුතු සම්පාදනය කරගෙන යන්නේ. අපි ඉදිරියේදී ඉදිරි සැලසුම් දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා. මේ දැනුම් දීම අපි සිදු කරන්නේ සමරසිංහ අපහාමාත්‍යා මාධ්‍ය ප්‍රකාශක හැටියට කටයුතු කරමින් අපි දැනුම් දීමට බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහන. පූජ්‍යපාද තිරිකුණාමලේ සමිත වංශ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ කටයුත්තේ අරමුණ මොකක්ද? අපි අරමුණු කිහිපයක් මේ තුලින් බලාපොරොත්තු වෙනවා. වර්තමානයේ රටට බලපාලා තියෙන ව්‍යසන හේතුවෙන් සිද්ධ වෙච්ච පරිහානි තත්ත්වයන් ආදියෙන් බැටකාලා ඉන්න මහ ජනතාවට මෙන්ම රටට ආශිර්වාදයක් සිදු කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ පීඩාකාරී මනසින් මුදවාගෙන ආධ්‍යාත්මිකව මනස සකස් කර ගැනීමක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජාතින් අතර මෛත්‍රිය සහ සහජීවනයේ වැඩි වර්ධනය කිරීමේ සමගිය වැඩි වර්ධනය කිරීමේ අරමුණින් අපි ජාතින් අතර එකිනෙකා අතර පවතින සැකයන් දුරු කිරීමක් හැටියට පාදයාත්‍රාව අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික පවිත්‍රතාවය සහ මානසික ශක්තිය වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් හැටියට තාරුණ්‍යයට අලුත් අත්දැකීමක් හැටියට තාරුණ්‍ය වර්තමානයේ පරිහානියටපත් වෙමින් යන තාරුණ්‍යයක් මෙවැනි කටයුතු තුළින් මෙවැනි කටයුතු සංවිධානය කිරීමට එකතු වීම තුළින් ඒ අයට අපි ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා ගන්න ආගමික කටයුතු වල නැඹුරුතාවයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පෞරාණික උරුමය හා සංස්කෘතිය රැකීම කියන කාරණය ඒ තුල අපි ලක් ඉතිහාසයේ රජවරුන් මහා සංඝරත්නය සමග යම් ආපදා තත්වයකදී එක්ව කටයුතු කළ ආකාරයත් එවැනි ආකාරයේ සිහි ගන්නමින් පෞරාණික උරුමයන් සහ බෞද්ධ වටිනාකම් සහිතව සහිත පදනමක් සහිත අනාගතයක් බිහි කිරීම බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම ආදී අරමුණු අපි බලාපොරොත්තු වෙනවා මූලික වශයෙන් මේ පාගමන තුළ. පූජ්‍ය තිරිකුණාමලේ සමිත වංශ අපේ හාමුදුරුවනේ මේ කටයුත්තේ වැදගත්කම කොහොමද අපට විග්‍රහ කරන්නේ? වැදගත්කම් කිහිපයක් අපිට පෙන්වා දෙන්න පුළුවන්. ආගමික හා ආධ්‍යාත්මික වැදගත්කම හැටියට මහා සංඝරත්නය දහස් ගණනින් පාගමනක යෙදීම තුළින් සහ ජංගම පිරිත් දේශනාව තුළින් මහ ජනතාවගේ මනසට ශාන්තියක් සැනසීමක් ලබා දීමක් හැටියට වැදගත් වෙනවා. ඒ ආකාරයට ඊළඟ තමයි අපි සමාජීය වැදගත්කම ගත්තාම රටේ ආර්ථික හා දේශපාලන සහ ස්වාභාවික විපත් වලින් පීඩාවටපත් ජාතියට ශක්තියක් ලබා දීමත් අපි සෑම එක රටක දරුවන් යන හැඟීම ඇති කිරීමට අපි මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර අවධානය සහ දේශීය අවධානය කියන කාරණය
එහිදී සාමකාමී සහ විනයගරුක පාදයාත්‍රාවක් තුළින් අප ශ්‍රී ලංකාව හරහා බෞද්ධ දර්ශනය පෝෂණය කරමින් ලෝකයට පෙන්වා දෙනවා ලංකාව තුළ මෛත්‍රී සහගත සිතුවිලි වලින් සාමය ඇති කිරීම සඳහා ලෝකයට කොහොමද කටයුතු කරන්න පුළුවන් කියන කාරණය වගේම රටේ සංචාරක ව්‍යාපාරයටත් මේ මෛත්‍රී සහගත මේ පාදයාත්‍රාව සංචාරක ව්‍යාපාරය වැඩි වර්ධනය වීමටත් මේ බලපාන ඇති අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි තරුණ පරපුරට ආදර්ශයක් හැටියට නූතන ලෝකයේ තාක්ෂණික ලෝකයේ අතරමං වී සිටින දරුවන් දරු පරපුරට අපගේ සංස්කෘතිය ඉවසීම ඒ වගේම ආගමික වතාවත් වල ඇති ගාම්භීර බව ඒ වගේම තමයි සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව කියන කාරණය අපි ඉස්මතු කිරීම බලාපොරොත්තු වෙනවා මේ පාදයාත්‍රාවේ මෛත්‍රී පාසටහන් පාදයාත්‍රාවේ වැදගත්කම හැටියට. ඒ වගේම තමයි ජාතීන් අතර පාලමක භූමිකාව ඉෂ්ට කිරීමක් හැටියට මේ පාගමන අපි ක්‍රියාත්මක වෙනවා. අපි මේ පාගමන ජාතීන් අතර එකමුතුභාවය ඇති කිරීමේ පාලමක් හැටියට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි ව්‍යසන හමුවේ විවිධ උවදුරු ආදීන් සිත් සසල වෙලා ඉන්න ජනතාවගේ බිය දුරු කිරීම මානසික බිය දුරු කිරීමේ අවස්ථාවක් හැටියටත් මේ වැදගත් වෙනවා. ඒ වගේම අතීතයේ මහා සංඝරත්නය රාජ්‍යයේ යම්කිසි උවදුරු අවස්ථාවකදී නායකත්වයෙන් පෙරමුරුගෙන කටයුතු කළා. ඒ සිහිපත් කරමින් අපි ගෞරවණීය මඟ පෙන්වීම මහා සංඝරත්නය හැටියට කිරීමට මේදී බලාපොරොත්තු වෙනවා. යත් වැදගත්කමක් හැටියට අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවසාන වශයෙන් අපිට පෙන්වා දෙන්න කුදෙක්ය ශාරීරික ව්‍යායාමයක් පමණක් නෙවෙයි මෙහි ආධ්‍යාත්මික ගැඹුරු ධර්මයක් අපි ඊළඟට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහිදී අපි ප්‍රසන්න මොමන්ට් අවයානස් කියන්නේ සතිමත් භාවයෙන් කටයුතු කිරීම කියන කාරණය ඉන්ද්‍රිය අවබෝධය සහ වර්තමාන මොහොතේ කටයුතු කිරීම කියන සංකල්පය අපි ඉදිරිපත් කරනවා සක්මන් භාවනාව තුළ. ඒ සක්මන තුළ තබන පියවරක් පාසා සතිමත් භාවයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ඒ මහා සංඝරත්නයට පමණක් නෙමෙයි ඊට සහභාගී වෙන මහ ජනතාවට බෞද්ධ ජනතාවට භාවනාමය පාදචාරියා පාද සක්මනක් හැටියට භාවිතා කරන්න පුළුවන් මේ අවස්ථාව. ඒ වගේම තමයි අපි කිලෝමීටර් ගණනාවක පාදචාරිකාව යෙදීම බලාපොරොත්තු වෙනවා. එහිදී අපි ඉවසීම කියන පාරමිතා ගුණ ධර්මයේ වැඩි දියුණු කරගන්න අවස්ථාවක් හැටියට මෙය පෙන්වා දෙන්න පුළුවන්. දස පාරමිතාවන් පුරා ගන්න කැමති බෞද්ධ පින්වතුන්ට මේ සඳහා එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මුලින්ම සඳහන් කළා සක්මන් භාවනාවක් හැටියට දීර්ඝව කෙරෙන සක්මන් භාවනාවක් හැටියට මෙය Tamanට පුරුදු පුහුණු කරන්න හොඳ අවස්ථාවක්. හැකි සෑම දිනකටම එක දිනයක හෝ පාදචාරිකාවට සහභාගී වෙමින් Tamanගේ සක්මන් භාවනාව සම්පූර්ණ කරගන්න පුළුවන් මේ අවස්ථාවක් හැටියට. ඒ වගේම තමයි මෙවැනි පාදචාරිකාවක් තුළ අපි බොහෝ ගමන් බිමන් යනවා, බොහෝ බඩු බාහිර ආදී අරගෙන යනවා යම් ගමනක් යද්දී. නමුත් මේ පාදචාරිකාව තුළ සරල බව සහ අත්හැරීම පුරුදු පුහුණු කරන්න ඉතාම සරල දේවල් මේ අයට මේ පාදචාරිකාවට සහභාගී වෙන්න පුළුවන්. මහා සංඝරත්නයත් ආදර්ශයක් වශයෙන් අත්හැරීම පුරුදු පුහුණු කිරීමක් හැටියටත් අවස්ථාවක් කරගන්න පුළුවන්. සරල බව හා අතහැරීම කියන කාරණය ඉතාම අත්‍යවශ්‍ය දේ පමණයි අපි මේ මහා සංඝරත්නයේ මේ පාදචාරිකාව තුළ රැගෙන යන්නේ. ඒ වගේම මහ ජනතාව සහභාගී වෙන මහ ජනතාව බෞද්ධ මහ ජනතාවටත් ඉතාම සරලව අඩු බඩු බාහිර ආදී සමග මේ ගමනේ යෙදීමෙන් අතහැරීම පුරුදු පුහුණු කර ගැනීමේ අවස්ථාවක් හැටියට වැදගත් වෙන බව පෙන්වා දෙන්න පුළුවන්. හොඳයි. මේ ජාතික සංවිධායක හැටියට සමරසිංහ අප්පුහාමි මහත්මයා අපට කියන්න මේ වෙලාවේදී ජනතාවට මොන වගේ පණිවිඩයක්ද අවසාන වශයෙන් ලබා දෙන්නේ? මෛත්‍රී පාසටහන් පාදයාත්‍රාව අපි ලංකාව සිද්ධිසින්ම පටන් ගන්නවා. පටන් අරගෙන අපි ඒ ගමන් මාර්ග ඔස්සේ එනකොට ඒ ප්‍රදේශය හරහා ඉන්න ගිහි පැවිදි සියලුම දෙනාට මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රදේශය හරහා ගමන් කරන අවස්ථාවේදී හරි මෙම පාගමන සමග නියෝජනය වෙලා තමන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව වැඩි දියුණු කරගෙන සියලුම සත්‍යයට මෙත් වඩන්න මෛත්‍රී සාගත ලෙස මේ පාගමනට එක් වෙලා තමන්ගේ සතිමත් භාවය වැඩි කරගෙන භාවනා යෝග මේ සක්මන් භාවනා කරන මේ පාගමනට එකතු වෙන්න. ඒ වගේම
මේ පාගමනේ වැඩම කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගිලන්පස වගේ දේවල් වලින් පොදු සත්කාර කිරීමටත් ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ලංකාව පුරා විසිරී සිටින සියලුම දෙනාට මේ හා සම්බන්ධ වීමට කැමති සියලුම දෙනාට මම ආරාධනා කරනවා මෙම පාගමන හා සම්බන්ධ වෙලා ඔබගේ ආධ්‍යාත්මික ගුණවගාව වැඩි දියුණු කර ගැනීම සමගම රටට ලෝක ප්‍රජාවට සියලුම සත්වයන්ට මෛත්‍රිය වඩලා මෛත්‍රී සටහන් පාදයාත්‍රාව සමග ඒකාත්මික වෙන ලෙස සියලුම දෙනාගම මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් අපි බෞද්ධ මහ ජනතාවට මෙසේ ඉල්ලීමක් කරනවා. එන්න මෛත්‍රී සිසිලසින් වෙලී බෑම සුවපත් කරන පින්බර මාවතකට පිවිසෙන්න කියලා මම ආරාධනා කරනවා සියලු බෞද්ධයන් හට. හොඳයි. මෛත්‍රී පාසටහන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ මෙත් සිත් පැතිරෙන විහිදෙන සැබෑම මෛත්‍රී පාසටහන්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.